ආයිබෝවන් හැමෝටම ඔන්න අද අරගෙන ඇවිල්ලා තියෙන්නේ බින්දුවටම වැටුණු තරුණයෝ දෙන්නෙක් රත්තරන් සොයාගෙන ඉන්දුනීසියාවට ගිය ගමනක් ගැන කියවෙන කතාවක්. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු මූවි එකට. මේ ෆිල්ම් බෙස්ට් රිවිව්ස්. කතාව පටන් ගන්නකොටම අපිට බලා ගන්න ලැබෙන්නේ ප්‍රසිද්ධ රත්තරන් කැණීම් සමාගමක අනාගත හිමිකාරයා වුණ කෙනී වේල්ස්. අද එයා පළවෙනි වතාවට එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ව එයාලගේ කම්පැනි එකට ගෙන්නගෙන තියෙන්නේ. එයාට පුංචි තෑග්ගක් දෙන්න හිතාගෙනයි. කෙනීගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් වුණ කේයි මෙහාට ආවට පස්සේ ගොඩක් පුදුමයටපත් වෙනවා. මොකද රත්තරන් කැණීම් සමාගමක් කිව්ව හින්දා කේයි හිතලා තියෙන්නේ මෙතන ලොකු යන්ත්‍ර සූත්‍ර තියාගෙන රත්තරන් කරනවා ඇති කියලායි. මේක ඇහුවට පස්සේ කෙනී එයාට පැහැදිලි කරලා දෙනවා මෙයාලා කරන්නේ ලෝකේ පුරාවටම රත්තරන් තියෙන තැන් හොයලා ඒ රත්තරන් කර ප්‍රසිද්ධ කරලා එයාලා ආයෝජකයෝ හොයාගෙන ඊට පස්සේ තමයි ඒ තැන්වලින් කැණීම් සිදු කරන්න කියලා. මේකෙන් ලැබෙන ලාභයෙන් ආයෝජකයන්ට කොටසකුත් මෙයාලට කොටසකුත් ලැබෙනවා. මුලින්ම මේ සමාගම පටන් අරගෙන තියෙන්නේ කෙනීගේ සීයා කරගෙන ගියපු ව්‍යාපාරය සාර්ථකව කරගෙන යන්න කෙනීගේ තාත්තටත් පුළුවන් වෙනකොට ඊළඟට කෙනී තමයි සමාගම බාර ගන්න ඉන්නේ. ඔක්කොම විස්තර කෙයිට කියලා දුන්නාට පස්සේ කෙනී එයාට ගෙනාව රත්තරන් ඔරලෝසුව තෑගි කරලා එයාව මෙතනින් පිටත් කරලා ඔහුගේ තාත්තව මුණ ගැහෙන්න යනවා. තාත්තගේ ගුරුහරුකම් මැද කෙනී සාර්ථකව ව්‍යාපාරය කරගෙන ගියා. ටික දවසකට පස්සේ නොහිතපු විදිහට තාත්තගේ මරණය සිදු වෙනවා සමග ඒ කාලය ඇතුළත රත්තරන් ආකර හොයාගන්න බැරි වුණ නිසා කෙනී බංකොලොත් වෙලා අවසානයේදී සමාගම විතරක් නෙවෙයි ඔවුන්ගේ මන්දිරයක් වගේ තිබුණු ලොකු ගේ පවා ණයතුරුස් ගෙවන්න විකුණලා දාන්න කෙනීට සිදු වෙනවා. හැබැයි මොන දේ සිද්ධ වුණත් එයාගේ හයියට හිටපු කේයි එයා ගාව තිබුණු සල්ලි ටිකකින් පුංචිවට ක්ලබ් එකක් ආරම්භ කරලා කෙනීත් සමග ඒක බලාගෙන හිටියත් තවමත් ගෙවන්න ඉතුරු වෙලා තියෙන ණය කන්දරාව ගෙවන්න. එයාගේ රත්තරන් පතල් හොයන වැඩේ මෙහි ඉඳන්ම කරගෙන යන්න තමයි කෙනී දැන් සූදානම් වෙන්නේ. ආයමත් සමාගම ලබාගෙන පතල් හොයාගන්න ඕන කරන සල්ලි ඉල්ල ගන්න. කෙනී එයා දන්න කියන හැම පරණායෝජකයෙක්ම මුණ ගැහෙන්න ගියත් කෙනීට ඒ හැමෝගෙම නින්දා අපහාස මැද්දේ ප්‍රතික්ෂේප වෙලා ඒ සතින්ම තමයි ගෙදර එන්න සිදු වෙන්නේ. කොටින්ම කිව්වොත් තියෙන පීඩනයට කෙනීගේ ඔළුවේ කෙසුත් ගින් තට්ටෙත් පෑදිලා තියෙන්නේ. එයා පෝසත් වෙලා හිටපු කාලේ හිටපු යාළුවන්ට කතා කරත් කාගේවත් උදව්වක් නොලැබුණ එකෙන් හොඳටම දුකටපත් වුණු කෙනී දුක නිවෙන්න කියලා හිතාගෙන හොඳටම වීලා අවසීයෙන් නිදාගත්තට පස්සේ එයා කාලයකට කලින් ආපු කතාවක් ගැන හීනයක් දකිනවා. කෙනී මේ විදිහට දකින්නේ එයාට ඉන්දුනීසියාවේ ඉන්න මයිකල් අකෝස්ටා කියන භූවිද්‍යාඥයා විසින් හොයාගත්ත ගිනි වලල නමින් හඳුන්වපු ප්‍රදේශය මෙයාලා දෙන්න එකතු වෙලා එකට කැණීම් කටයුතු කරලා ලොකුම ලොකු රත්තරන් ආකාරයක් හොයාගෙන ආයමත් සල්ලිකාරයෝ වෙන හැටි. මයිකල් තමයි මීට කලින් ආසියාවේ තියෙන විශාලම තඹ ආකාරයේ සොයාගෙන තියෙන්නේ. මෙයා කලින් දවසක ඉන්දුනීසියාවේදී එයා රත්තරන් නැති කියලා හිතන ගිනි වලල්ල කියන හඳුන්වන ප්‍රදේශයක් ගැන පත්තරයකට කියලා තිබුණත් කවුරුවත් එයාව විශ්වාස කරලා නම් නැහැ. ඉතින් ඒක මතක් වෙලයි කෙනීට එයාව පෙනිලා තියෙන්නේ. නිින්දෙන් අවදි වුණ ගමන්ම කෙනී කරන්නේ කොහොම හරි මයිකල්ව හොයාගෙන ගින් අවසන් තුරුම්පුවත් ගහලම බලනවා කියලා හිතාගෙන එයා කෙයිට දුන්න රත්තරන් බඩු දුකස් කරලා සල්ලි ටිකකුත් අරගෙන ඉන්දුනීසියාවට පිටත් වෙලා යන එක. ඉන්දුනීසියාවට ගිහින් ටික දවසක් ඇතුළතම මයිකල් නැවතිලා හිටපු හෝටලේ හොයාගත්ත කෙනී එයාට රත්තරන් ආකාරයේ හොයාගමුයි කියලා බල කරන්න පටන් ගන්නකොට මයිකල් නම් ඒ අදහස එක හෙලාම ප්‍රතික්ෂේප කරලා දානවා. මොකද ඒක ගැනම හොයලා ආයෝජකය සමග කතා කරලම මයිකල් අන්තිම සතේට හිඳිලා වටේටම ණය වෙලා හිටියේ. ඒත් දැන් කෙනී තින්නේ තමන්ගේ තත්ත්වය නිසා අර ගිලෙන් යන මිනිහා තනකොළ ගහෙත් තෙල්ලෙනා වගේ අවසානයේදී මයික් තීරණය කරනවා මේ වැඩෙත් කරලම බලන්න ඕනේ කියලා. ඉතින් කෙනීගේ සල්ලි වලට දෙන්නම බෝට්ටුවක් අරගෙන ගඟ දිගේ කැලේට ඇතුල් වෙනකොට කෙනීට ගඟ දෙපැත්තට වෙලා අහල පහල ගම්වල මිනිස්සු රත්තරන් ගන්නවා කියලා දකින්න ලැබෙනවා. ඇත්තම කිව්වොත් මේ තියෙන්නේ කෙනීගේ හීනේ තිබුණු කැලේමයි. ගඟ දිගේ උඩහට ගිහින් මහා කැලේ මැද්දෙන් මයිකල් කියපු ප්‍රදේශයේ තිබුණු පුංචි ගම්මානයකට මේ දෙන්නටම එන්න පුළුවන් වෙනවා වගේම මයිකල් කෙනීට හෙලි කරනවා ඇමරිකාවේ දාන සෙල්ලම් මේ දාන්න බෑ කියලා. අනිත් එක මෙයාලට රත්තරන් තියනවාද කියලා පරීක්ෂා කරන්න ලොකුවටම කැණීම් කරන්නත් විශාල යන්ත්‍ර සූත්‍රත් ඕන වෙන නිසා ඒවටත් ලොකු ගාණක් යනවා. දෙන්නගේම අත්දැකීම් වලට අනුව නම් මේ වැඩේ පටන් ගන්න අඩුම ඩොලර් මිලියනයක්වත් උවමනා කරනවා. ඒත් හැබැයි මෙතන රත්තරන් තිබුණේ නැත්නම් ඒ යට කරන සල්ලි ඔක්කොම අපරාධ වෙනවා. ඉතින් වෙන දෙයක් වෙච්චාවේ කියලා ලාභයක් ලැබුණත් පාඩුවක් ලැබුණත් 150 බෙදාගමු කියලා පුංචි සර්වියට් පේපර් එකක නෝට් එකක් ලියලා දෙනවා මේකේ අස්සම් කරලා ඒ කොලේ මයිකල් බොහොම පරිස්සමින් සාක්කුවට දාගන්නවා කියලා තමයි අපිට දකින්න ලැබෙන්නේ. ඊළඟට හැරෙන තැපෑලෙන්ම ආයමත් ඇමරිකාවට කෙනී ඇවිල්ලා සල්ලි ගන්න පුළුවන් ආයෝජකයෝ හොයන්න පටන් ගන්නකොට මයිකල් ඉන්දුනීසියාවේ ඉඳන් එයාලට ඕන කරන යන්ත්‍ර සූදානම් කරගෙන අහල පහල ගම්වල මිනිස්සු පතලේ වැඩට ගෙන්ව ගන්නත් කැමති කරව ගන්නවා. ඩොලර් මිලියනයක්ම නැතත් ලක්ෂ 7ක් වගේ අනිත් අයට බැගාපත් වෙලා කොහොම හරි ඉල්ල ගන්න කෙනීට පුළුවන් වුන නිසා එයා ඒ සල්ලි තරගෙන ඉන්දුනීසියාවට ඇවිල්ලා පතලේ වැඩ සතියක් ඇතුළතම ආරම්භ කරගන්න සමත් වෙනවා.
මාස දෙක තුනක් පුරාවටම කැණීම් කටයුතු කරමින් පරීක්ෂා කරා. අහලකවත් රත්තරන් තියෙන බවක ඉඟියක්වත් නැතිව යනකොට දෙන්නගේම හිතවලට ලොකු බයක් ඇති වුණත් මේ දෙන්නම වැඩේ අතාරින්න නම් සූදානම් වෙන්නේ නැහැ. ওই කාලෙදි තමයි කොරේ පෙරට මරේ කියලා කෙනීට කැලේ ඇස්සෙම ඉඳලා මැලේරියාව හැදෙන්නේ. ඉතින් ඒකෙන් මෙයාට හොඳටම අමාරු වෙනකොට සති ගානකින් පඩි නොලැබුණු නිසා සේවකයොත් එක්කෙනා දෙන්නා මෙයාලගේ පතල අතෑරලා යන්න සූදානම් වෙනවා. කෙනී එයාලගෙන් යන්න එපා කියලා වැඳ වැටිලා ඉල්ලුවත් එයාලා ආයෙමත් හැරෙන පාටක් නම් පේන්න තිබුණේ නැහැ. අවසානයේ පතලේ වාඩියේ ඉතුරු වෙන්නේ මයිකල් සහ කෙනී විතරයි. මැලේරියා වුණ විකාරයට සහ හිතේ තිබුණු වේදනාවට විකාර කියමින් කෙනී අඬන්න පටන් ගන්නවා වගේම එයා එයාගේ අතේ තිබුණු ඔක්කොම ඉතුරු සල්ලි ටික දීලා මයිකෙන් වැඳ වැටිලා ඉල්ලනවා කොහොම හරි මේ වැඩේ සාර්ථක කරගන්න ඔහුට උදව් කරන්නයි කියලා. ඇත්තටම මයිකල්ටත් කෙනී ගැන ගොඩක් දුකයි. අනික මේ වැඩේට මයිකල්ගේ අතිනු සෑහෙන ගාණක් ගිය නිසා එයා එයාගේ සල්ලිත් අරගෙන ළඟම තිබුණු ගමට ගිහින් ගමේ නායකයා මුණ ගැහිලා එයාගෙන් බොහොම ආයාචනාත්මකව ඉල්ලනවා ගමේ මිනිසුන්ව ඔවුන්ගේ වැඩට එවන්නයි කියලා. මේ වෙලාවේ ගමේ නායකයා කියනවා එයාලට වැඩට එන්න තියා ගෙයින් එළියට ඉන්න බැරි තත්ත්වයක් තමයි උදා වෙලා තියෙන්නේ කියලා. ඇත්තම කිව්වොත් කැලයක් අස්සේ තියෙන මේ ගමට පිරිසිදු වතුර ලැබෙන්නේ නැති නිසා ගම්මු නිතර දෙවිලේ අසනීපයෙන් තමයි ඉන්නේ. ගමේ පුංචි දරුවෝ පවා අසනීප වෙලා බෙහෙතක්වත් නැතුව මැරිලා යන හැටි දැකලා අනුකම්පා හිතෙන මයිකල් එයාගේ ගාව තිබුණු සල්ලි වලින් ගමට පිරිසිදු වතුර ලැබෙන විදියට ලොකු ෆිල්ටර් එකක් හයි කරලා දෙනවා. මයිකල්ගේ මේ කාරුණික ක්‍රියාව නිසාම මාසයක් පඩි නැතුවම වැඩ කරන්න ගමේ අය පතරට එනකොට ඒ කාලේ පුරාවටම උනාමාරුවෙන් හිටපු කෙනී සිහියක් පතක් නැතුව ඇඳට වැටිලායි ඉන්නේ. සති දෙකකට විතර පස්සේ කෙනීට කතා කරගන්න තරම් සිහිය එනකොට එයාගේ පළවෙනි ප්‍රශ්නය වෙන්නේ අපි රත්තරන් සොයාගත්තද කියන එකයි. මේ කාලේ පුරාවටම මයිකල් ස්ථාන 14ක පරීක්ෂා කරත් රත්තරන් හොයාගන්න බැරි වෙලා තිබුණ නිසා 15 වෙනි තැනින් පුංචි රත්තරන් කෑලි කීපයක් හම්බුණා කියලා කියනවා සමගම කෙනීගේ මුළු සර්වාංගයේම තිබුණු හැම අමාරුවක්ම සනීප වෙලා යනවා. සතුරු ഘോഷාවක් මැදින් ආයමත් ඇමරිකාවට ආව කෙනී කේගේ ක්ලබ් එකට ගිහින් එයාගේ ආයතනයේ වැඩ කරපු අය ගෙන්වලා ලොකු පාටි එකක් දීලම ආයෝජකයන්ට එයාලා ඉන්දුනීසියාවෙන් රත්තරන් හොයාගත්ත බව දන්නනවා. මයිකල්ගේ ගිනිවලල්ල ඇත්තක් වෙලා කෙනීට ලොකුම ලොකු රත්තරන් ආකාරයක් හම්බුණා කියන ආරංචිය මුළු ඇමරිකාව පුරාවටම එක ක්ෂණයකින් පැතිරිලා යනකොට කලින් බෑ කිව්ව ආයෝජකයෝ විශාල විදිහට සල්ලි කෙනීට දෙන්න ඉදිරිපත් වෙනවා වගේම කෙනීට පුළුවන් වෙනවා විකුණලා දාපු එයාගේ ගෙදර සහ සමාගම ආයමත් අරගන්න. මුලදී කෙනීට අපහාස කරපු ලොකු ආයෝජකයෝ කෙනී ගාව යටහත් සේවකයෝ වගේ වැටිලා පතලට ආයෝජනය කරන්න පටන් ගන්නකොට කෙනී එයාලගෙන් ගන්න ගාන 3 ගුණයකින් වැඩි කරන්නත් පටන් ගන්නවා. ඒ සල්ලි ටිකෙන් ටික මයිකල්ට යවලා අලුත් යන්ත්‍ර අරගෙන කැනීම් වැඩි දියුණු කරන්න කෙනී කටයුතු කරනවා වගේම ආයමත් පටන් ගත්ත එයාලගේ සමාගමේ කාර්යාලයක් ඉන්දුනීසියාවේ ආරම්භ කරන්න සමත් වෙනවා. දින කිහිපයක් ඇතුළත කලින් ණය දෙන්න බෑ කිව්ව බැංකු වලින් පවා ණය දෙන්න කෙනීට කතා කරනකොට කොටස් වෙළඳපොලේ එයාලගේ කම්පැනි එක ටිකෙන් ටික ඉහළට එන්නත් පටන් ගන්නවා. දවසින් දවස ඉල්ලුම වැඩි වෙන නිසා මයිකල්ට සිදු වෙනවා නිව්යෝර්ක් වලට ඇවිල්ලා කෙනී සමගම මීටින් වලට සහභාගී වෙන්න. මෙතනදී නිව්යෝර්ක් බැංකුවේ බ්‍රයන් කියන නියෝජිතයා පතලට යන වියදමින් භාගයකටත් වඩා වියදම් කරන්න ලොකු ආයෝජනයක් කරන්න හැදුවත් කෙනීට තේරෙනවා මෙයාලට ඕන වෙලා තියෙන්නේ සමාගමෙන් භාගයකට වඩා කොටස් මිලදී ගන්න කියලා. මේක නම් කෙනීට වගේම මයිකල්ටත් අල්ලන්නේ නම් නැහැ. කොහොම හරි සමාගමට නැතුව පතලට විතරක් ආයෝජනය කරන්න නම් බැංකුවේ අයට සාක්ෂි සමගම එතන රත්තරන් තියෙනවායි කියලා තහවුරු කරගන්න ඕමනා වෙනවා. මෙයාලා Tamanව අවිශ්වාස කරනවා කියලා හිතපු මයිකල් ඊළඟට එයාලට බය නැතෝ කියනවා එහෙනම් ඔයාලා අපිත් එක්කම පතලට ගිහින් S2කින්ම රත්තරන් බලාගමුයි කියලා. ඊළඟට ආව සතිය ඇතුළත ඕන කරන ඔක්කොම දේවල් සූදානම් කරගෙන මෙයාලා බැංකු නියෝජිතයෝ කීප දෙනෙක් සමගම ඉන්දුනීසියාවට ඇවිල්ලා පතලේ වැඩ කටයුතු නිරීක්ෂණය කරලා උඩට ආව පස් වලින් එයාලා අතින්ම රත්තරන් ගරලා කෑලි පිටින් තැටිය පුරාවටම රත්තරන් තියනවා කියලා S2කටම තහවුරු කරගන්නවා. රත්තරන් දැකලා තහවුරු කරගත්තට පස්සේ බ්‍රයන් පතල වෙනුවෙන් මිලියන 20ක ආයෝජනයක් කරලා අනිත් හැමෝටම වඩා ලොකු ගාණක් දීලා කම්පැනි එකේ කොටස් කිහිපයකුත් බැංකුව වෙනුවෙන් මිලදී ගන්නවා. මෙන්න මේ විදිහට ලෝකේ තියෙන විශාලම පතල් කැනීම් සමාගම් අතරේ ඉහළටම කෙනීගේ සමාගම පත් වෙනකොට අවුරුදු 7ක් පුරාවට වින්ද එයාගේ සහ කේයිගේ දුක්ඛන්ද අවසන් වෙලා යනවා. නොහිතපු විදිහට ලැබුණු සාර්ථකත්වයේ ඉස්සරහා කේයි තවත් කෙනීට අවංක වෙනකොට කෙනීගේ ඔළුව නම් උද්දච්චකමින් ඉදිමිලා ගින් රේචල් කියන සල්ලි ගරාකන ගැහණු කෙනෙක් දිහාවට ඔහුගේ හිත යොමු වෙන්න පටන් ගන්නවා. කෙනීගේ සැපේදී දුකේදීත් කිසි වෙනසක් නැතුව එයා ගාවටම වෙලා සියලු කැපකිරීම කරපු කේයිට මේ ඔක්කොම S2කටම දකින්න ලැබුණ නිසා එයා කෙනී සමග රණ්ඩුවක් ඇති කරගන්නවා වගේම සල්ලි වල මායාවෙන් අන්ධ වෙලා හිටපු කෙනී ඔයාට යන්න ඕන නම් ඕන දිහාවකට තොලංචි වෙලා යන්න කියලා කියන නිසා ඔන්න කේයි දෙවතාවක් නොහිතාම එදා කෙනීව දාලා යනවා. එදා ඉඳන් රේචල්ගේ අඟරදඟර වලට අහු වෙලා සල්ලි නාස්ති කරමින් කෙනී දවස ගෙවනකොට එයාව මුණ ගැහෙන්න ඇමරිකාවේ ඉන්න විශාලම පතල් සමාගම් අයිතිකාරයා වුණු මාක් හැන්කොක් එනවා.
මේ ඉන්නේ Tamanට වඩා ශේෂ්ත්‍රයේ ජේෂ්ඨයෙක් කියනකවත් තඹයකට ගණන් ගන්නේ නැතුව ඔළුව උදුම්ම ගත්ත කෙනි එයා ඉස්සරහා බොහොම අශීලාචාර විදිහට හැසිරෙන්න පටන් ගන්නවා. මාක් ඇවිල්ලා තියෙන්නේ කෙනිගේ මුළු සමාගමම ඩොලර් මිලියන 500කට අරගන්න. සමාගමේ දැන් තියෙන වටිනාකමෙන් 10 ගුණයකට වඩා ලොකු ගණක් මාක් ගෙවන්න ලෑස්ති වුණා. පතලෙන් ඊට වඩා ආදායමක් ලැබෙයි කියන විශ්වාසයෙන් හිටපු කෙනි මාක්ට තපාස කරලා එයාව මෙතනින් යදා පන්නලා දානවා. කෙනි Taman නොදැනුවත්වම ණයට පොල්ලෙන් ගහලා වරද්ද ගන්නකොට මාක් කරන්නේ දැනට ඉන්න ලොකුම කොටස්කරුවා වුණ බැංකුව සම්බන්ධ කරගෙන කෙනිගෙන් සමාගම මිලදී ගන්න උත්සාහ කරන එක. ඒත් එක්කම තමයි කෙනි බ්‍රයන් සමගත් අමනාප වෙලා එයාලා අතරේ ටිකෙන් ටික රණ්ඩු ඇති වෙන්න පටන් ගන්නෙ. මාක්ගේ වැඩේ බැංකුවේ මාර්ගෙන් හරි ගියේ නැති නිසා එයා ඉන්දුනීසියාවේ රජයේ ලොකු ලොක්කන්ට ගාණක් දීලා ඊළඟ සතිය ඇතුළතම පතල වහලා දාන්න කටයුතු කරනවා. මේ වෙලාවේ තමයි කෙනිට තේරුම් යන්නේ එයා කරපු ගොන් වැඩේ තරම. පුළුවන් තරම් ඉක්මනට කෙනි ඉන්දුනීසියාවට ගියාට පස්සේ එයාගෙත් මයිකල්ගෙත් අතරේ ලොකු රණ්ඩුවක් ඇති වෙනවා. මොකද අර වෙලාවේ කෙනි මාක්ට අපහාස නොකරනම් මේක මීට වඩා හොඳ විදිහකට බේරුම් කරගන්න මෙයාලට අවස්ථාව තිබුණ නිසා. රණ්ඩුව ඉවරලා දෙන්නට දෙන්නා Taman අතින් උණු වැරදි පාපොච්චාරණය කරනකොට මයිකල් හෙලි කරනවා ඇත්තටම එයාගේ ගිනිමලල්ලේ කතාව ඇත්තටම බොරුවක් කියලා. මෙයාට ඕන වෙලා තිබිලා තියෙන්නේ බොරු කතාවක් කියලා ආයෝජකයෙක්ගෙන් ලොකු ගාණක් කඩාගෙන පැනලා යන්න. ඒත් කෙනීගේ තිබුණු අසරණකමට කෙනීට උදව් කරන්න හිතාගෙන මයිකල් පතල හාරනකොට තමයි ආශ්චර්යකින් වගේ එතනින් රත්තරන් මතුවලා තියෙන්නේ. දෙන්නට දෙන්නම දැන් අවංකව හිතේ තිබුණු දේවල් කතා කරගත්තට පස්සේ මෙයාලා දෙන්නම තීරණය කරනවා සමාගම කෙසේ වෙතත් පතල මාර්ගය අතර නොයා මෙයාලටම රැක ගන්න පුළුවන් විදිහ මොකක් හරි දෙයක් කරමුයි කියලා. ඉන්දුනීසියානු රජයේ ලොකු අතු ටික දැන් කොහොමත් ඉන්නේ මාර්ගයේ සාක්කුවේ හින්දා මෙයාලට සිදු වෙනවා ටිකක් ලොකු බරාවියක් අතට ගන්න. ටිකක් මේ ගැන හොයාගෙන යනකොට තමයි එයාලට දැනගන්න ලැබෙන්නේ රටේ නායකයාගේ පුතා වුණ ඩෙනි ටිකක් සෙල්ලමට බර පාතාලේ පැත්තෙන් හොඳ තැනක ඉන්න කෙනෙක් කියලා. තියෙන එකම අවස්ථාව මේක හින්දා දෙන්න මෙයාව හමු වෙන්න ගින්. එයාලට මාර්ගෙන් වෙච්ච දේ කිව්වට පස්සේ ඩෙනි පතල එයාගේ යටතට අරගන්න එකඟ වෙනවා. හැබැයි එයාට පතලේ ලාභයෙන් 185ක් ලැබෙන්න ඕන කියන කොන්දේසිය පිට. මාක්ට පතල ගියොත් පිච්චියක්වත් නැති වෙන හින්දා කෙනි සහ මයිකල් දෙන්නම මේකෙන් එයාලට ලැබෙන 115ක ලාභයට කැමති වෙනවා. ඩෙනි හැබැයි මේක කරන්න එකඟ වෙන්නෙත් එක කොන්දේසියක් උඩ. මේ දෙන්නගෙන් එක්කෙනෙක් ඩෙනිගේ කොටියා ඉන්න කූඩුවට ගිහින් පණ පිටින් ආයෙමත් එළියට එන්න ඕනේ. උන්නත් එකයි මලත් එකයි කියලා හිතාගත්ත කෙනි මේකට එකඟ වෙලා බොහොම බයෙන් කූඩුවට ගියත් ඔහුට මේ වෙලාවේ නොහිතන විදිහට කොටියාව මෙල්ල කරගන්න අවස්ථාවක් ලැබෙනවා. මේ වෙලාවේ තමයි ඩෙනි හෙලි කරන්නේ ඇත්තරම මේ කොටියා හීලෑ වුණු එකෙක්. මෙයාට ඕන උනේ මෙයාලව පොඩ්ඩක් බය කරන්නයි කියලා. එවෙල කෙනීට මේ පොඩි හාදයාගේ මූණ පොඩි වෙන්න පහර දෙන්න ඕනේ වුණත් එහෙම කරන්න බැරි හින්දා එයාලා කිවිසුම් කිහිපයක් අස්සම් කරලා මාර්ගෙන් පතල බේර ගන්න සමත් වෙනවා. හැබැයි මේ වගේ කෙනීට අස්සම් කරන්න නොදී මයිකල් ඉන්දුනීසියාවෙම ඉන්න හින්දා මයිකල් තමයි 115ක ලාභ ගන්න කෙනා විදිහට අස්සම් කරන්න ඉදිරිපත් වෙන්නේ. මේ අතරේ පතල ගන්න බැරි වුණ නිසා කේන්තියෙන් හිටපු මාක් කෙනීගේ මුළු ව්‍යාපාරයම සුන්නත් දූලි කරන්න හිතාගෙන බ්‍රයන් සමග එකතු වෙලා අලුත්ම සැලැස්මක් හදන්න පටන් ගන්නවා. ආපහු පතල ගත්ත නිසා සතුටින් ඇමරිකාවට ආව කෙනීට එයා දුර්වල වුණු වෙලාවේ රේචල් එයාව දාලා ගිහින් තියෙනවා කියලා දැකලා කේයිගේ අගේ දැනෙන්න පටන් ගන්නවා වගේම එයා ලොකු තෑග්ගකුත් අරගෙන කේයිව බලන්න යනකොට එයා වෙන පිරිමියෙක් සමග කතා කරනවා කියලා තමයි ඔහුට දකින්න ලැබෙන්නේ. කේයි දැනටමත් එයාව අමතක කරලා දාලා කියලා වැරදි වැටහීමක් ඇති කරගත්ත කෙනි ඉස්සරහට එයාගේ වෘත්තියට විතරක් අවධානය දෙනවා කියලා හිතාගෙන ආපහු හැරිලා කම්පැනි එකට ඇවිල්ලා කොටස් වෙළඳපොලේ තියෙන ඉල්ලුම වැඩි කරගන්න ටිකෙන් ටික වැඩ කටයුතු කරගෙන යන්න පටන් ගන්නවා. දින කිහිපයකට පස්සේ වසරේ සාර්ථකම ව්‍යාපාරිකයා හැටියට කෙනි පත් වෙනකොට මයිකල්ටත් කෙනීගේ දියුණුව ගැන බොහොම නියතමානී සතුටක් තමයි ඇති වෙන්නේ. දුෂ්කරතා කඩා වැටීම් මැද හොඳ යාළුවෙක් වුණ මයිකල් සමග එකතු වෙලා දරපු මහන්සියේ ප්‍රතිඵලය ගැන කෙනි සංවේදී කතාවක් කරනකොට කතාව ගැන සංවේදී වුණු මයිකල් නිහඬවම පාටියකින් පිට වෙලා යනවා කියලා කෙනි දකින්නවා වුණත් එයා මේ මයිකල්ව දකින අවසන් වතාව කියලා නම් එයා ජීවිතේටවත් හිතන්නේ නැහැ. පහෝදා උදේ තමයි කෙනීගේ ජීවිතය සම්පූර්ණයෙන්ම කන පිට ගහිලා යන්නේ. එයා සමාගමට එනකොටත් වට වෙලා හිටපු ආයෝජකයෝ එයාට හොඳටම බැනලා පහර දෙන්න පටන් ගන්නවා වගේම කෙනීට මේ වෙන්නේ මොකද්ද කියලාත් හිතා ගන්න බැරුව යනවා. අමාරුවෙන් එයාලගෙන් බේරිලා කෙනී ඇතුළට ගියාට පස්සේ තමයි ඇඟ හිරි වැටිලා යන පතලේ රත්තරන් වල ඇත්තම කතාව කෙනීට දැනගන්න ලැබෙන්නේ. කෙනීගේ පතලේ රත්තරන් පරීක්ෂා කරාට පස්සේ පරීක්ෂකයන්ට හෙළි වෙලා තියෙනවා මේ තියෙන්නේ පතල් රත්තරන් නෙවෙයි ගංගාවල් අවටින් හොයාගන්න ගංගා රත්තරන් කියලා. ඒ කියන්නේ පතලක් කියලා මහලොකුවට හැරුවට ඒක ඇතුලේ රත්තරන් කලඳක්වත් තිබිලා නැහැ. කවුරු හරි පතලෙන් ගොඩ ගන්න පස් වලට ගංගා රත්තරන් කලවම් කරපු හින්දායි ගරන පාරට තාච්චි පිරෙන්න රත්තරන් තිබිලා තියෙන්නේ.
පතරට වෙලා මේ කට්ට කපටි වැඩේ ෂුවර් එකටම කරන්න නැත්තේ මයිකල් කියලා තහවුරුන කෙනි. එයාව සම්බන්ධ කරගන්න උත්සාහ කරත් එයා ඉන්දුනීසියාවට ගියාට පස්සේ ආයෙමත් එයාට මොකද වුනේ කියලා කවුරුවත්ම දැනගෙන හිටියේ නැහැ. දැන් කරන්න තියෙන්නේ මෙයාලගේ කොටස් ටික හරි විකුණලා ආයෝජකයන්ට සල්ලි දීලා මේකෙන් නිදහස් වෙන්න කියලා කෙනි හිතනකොට එයාට දැනගන්න ලැබෙනවා මයික් බැංකුවත් සමග එකතු වෙලා බැංකුවට සහ අනිත් අයට අයිති වෙලා තිබුණු කොටස් සේරම අරගෙන මුළු සමාගමම කපටිකමෙන් එයාගේ නමට අරගෙන තියෙනවායි කියලා. හොඳම වැඩේ කියන්නේ සමාගම යටතේ මෙයාලගේ නමට තිබුණු ඩොලර් මිලියන 164ක් මයිකල් තනියම එයාගේ නමට හරවගෙන තමයි අතුරුදහන් වෙලා ගිහින් තියෙන්නේ. මයිකල් කියන කට්ටකපටියට අහුවෙලා ලෝකයා ඉදිරියේ බොරුකාරයෙක් වංචාකාරයෙක් වුණ කෙනීට සමාජයට මුහුණ දෙන්න බැරුව යනකොට FBI එකෙන් ඇවිල්ලා ඔහුගේ සමාගමට සීල් තියලා කෙනීගෙන් මේ මුළු සිදුවීම ගැනම ප්‍රශ්න කරන්නත් පටන් ගන්නවා. මේ ප්‍රශ්න කිරීම අතරේදී හැමෝටම තේරුම් යනවා මයිකල් මුල ඉඳන්ම ආයෝජකගේ රවට්ටන ප්ලෑන් එක ක්‍රියාත්මක කරන්න කෙනීව ඉත්තෙක් හැටියට යොදාගෙන සමාගමට සල්ලි එකතු වෙනකල් බලාගෙන ඉඳලා තියෙනවා කියලා. කෙනීට මැලේරියාව හැදිලා හිටපු කාලේ ගමේ මිනිස්සුන්ව යාළු කරගත්ත මයිකල් ඊළඟට කෙනී වල සල්ලි වලින් ගමේ මිනිස්සුන්ව රවට්ටලා එයාලා ගඟෙන් කරපු රත්තරන් අඩු මිලට අරගෙන ඒවා තමයි ඇමරිකාවේ අයගේ විශ්වාසය අරගන්න පෙන්නලා තියෙන්නේ. මෙතනදී හැමෝගෙම ලොකු ගාණක් එකතු වුණාට පස්සේ සල්ලිත් අරගෙන මයිකල් හොරෙන්ම පැනලා ගිහින් තියෙනවා. FBI එකට කෙනී කියලා කියන්නේ මයිකල්ට අහුණු අහිංසකයෙක් කියලා තේරුම් ගියාට පස්සේ එයාලා කෙනීව සනසන්න පටන් ගන්නවා සහ එයාට දැන් කිසිම දෙයක අයිතියක් නැති හින්දා එයාව ඔක්කොගෙම නිදහස් කරන්නත් කටයුතු කරනවා. ඇයි ඉතින් ඉන්දුනීසියාවේ පතල් ගිවිසුමට තනියම මයිකල් අස්සම් කරා වගේම දැන් මුළු සමාගමම මයිකල් අරගෙන තියෙන නිසා ආයෝජකයෝ ගැන බලා ගන්න වෙන්නේ මයික්ටම තමයි. මෙයාලා කොච්චර දේවල් කිව්වත් මයිකල්ට දෙස්තෝල් තියමින් කෙනී සාප කරනකොට FBI එකේ හෙලි කරනවා මයිකල් ඇත්තටම මැරිලා කියලා. රත්තරන් බොරුයි කියලා දැනගත්තට පස්සේ ඩෙනී විසින් මයිකල් ඉන්දුනීසියාවට එනකොටම අල්ලගෙන ගිහින් තියෙනවා. ඒත් ඒ යන අතරමඟදී ඩෙනීගේ කොටියගේ දවල් කෑම් වෙනවට වඩා සියදිවි නසා ගන්න එක හොඳයි කියලා හිතපු මයිකල් හෙලිකොප්ටර් එකෙන් බිමට පැනලා සියදිවි නසාගෙන තියනවා වගේම දවස් කිහිපයකට පස්සේ වල්ලූරු කාලා දාපු අඳුර ගන්නවත් බැරි තරමට විකෘති වෙලා ගිය එයාගේ මල සිරුර හොයාගන්න මෙයාලට පුළුවන් වෙලා තියෙනවා. ඒ කොහොම වුණත් සමාගමෙන් මයිකල් ගත්ත ඩොලර් මිලියන 164ට වුණේ මොකද්ද කියලා නම් කාටවත්ම හොයාගන්න බැරි වුණා කියලායි FBI නියෝජිතයෝ කියන්නේ. සිද්ධ වුණ සිදුවීම් සමග බලනකොට ඔක්කොටම වැරදිකාරයා වුණ මයිකල් දැන් මැරිලා ගිහින් හින්දත් කෙනී මයිකල්ට අහුණු අසරණයෙක් හින්දත් කෙනීව නිවැරදිකාරයෙක් බවට පත් වෙනවා. ඒත් දැන් කෙනීට සමාජයට මුහුණ දෙන්න බැරි හින්දා එයා කරන්නේ එයාට අයිති ගෙවල් දොරවල් ඔක්කොම විකුණලා දාලා ආයෙමත් කේයි හොයාගෙන එන එක. කෙනී කොච්චර වෙනස්කම් කරත් තවමත් ආදරෙන් හිටපු කේයි එයාව වෙනද වගේම ආදරෙන් එයාගේ පුංචි නිවසට පිළිගන්නවා. වුණ දේවල් කේයිටත් කියලා විස්තර කතා කරලා හිත හදාගත්තට පස්සේ කෙනීට දකින්න ලැබෙනවා එයාගේ නමට මෙහාට යොපු ලියුම් තොගයක් තියෙනවයි කියලා. එයා පතල හොයාගන්න කලින් හිටියේ කේයිගේ නිවසේ නිසා තමයි මේ විදිහට ඔහුට ලැබුණු ලියුම් කේයිට ඇවිල්ලා තියෙන්නේ. මේ ලියුම් අතර තිබිලා එංගලන්තයේ බැංකුවකින් නිකුත් කරපු ඩොලර් මිලියන 82ක චෙක් එකකුත් මයිකල්ගේ සහ කෙනීගේ සර්වියට් එකේ ලියපු කිවිසුමයි දැකලා කෙනී මෙතනදී ගල් ගැහිලා යනවා. කෙනීව පාවිච්චි කරලා ලෝකෙටම ලොකු වංචාවක් කරපු මයිකල් අවසානයේදී කිසිම වරදක් කෙනීගේ උඩට ඉන්නේ නැති වෙන්න තමන්ගේ කරමතට අරගෙන ලැබුණ ලාභයත් අරගෙන පැනලා ගිහින් තියනවා වගේම එයාගේ මුල්ම පොරොන්දුව විදිහට ලාභ 150ක් බෙදා ගන්නත් එයා අමතක කරලා නැහැ. එක පාරටම තමන් ආයමත් කෝටිපතියෙක් වුණා කියන සතුට සහ යාළුකමේ පොරොන්දු රැකපු මයිකල් තාමත් කොහේ හරි හොඳින් ජීවත් වෙනවා ඇති කියලා කෙනී විශ්වාස කරනවත් එක්කම මේ කතාවත් මෙතනින් ඉවර වෙනවා.